1976 පෙබරවාරි 3 වෙනිදා අප්‍රිකාවේ අවසාන ප්‍රංශ කොලොනිය වෙච්ච ජිබූටි රාජ්‍යයේ සාමාන්‍ය දවසක් ළමයි 31 දෙනෙක් ගමන් කරපු පාසල් බස් රථයක්. මේ පාසල් බස් රථයට නාඳුනන කණ්ඩායමක් එක පාට්ටම ගොඩ වදිනවා. ගොඩ වැදිලා මේ රියදුරුට කියනවා සෝමාලියානු දේශ සීමාවට බස් රථය පදවගෙන යන්න කියලා. ඉතින් මේ ළමයි කණ්ඩායමට මොකක්ද වුණේ මේකින් පස්සේ? ඔවුන්ට බේරෙන්න පුළුවන් වුණාද? ඔවුන් මේ කල්ලිය වෙන කොහෙට හරි අරගෙන ගියාද? අපි බලමු අද වීඩියෝ එකෙන්. ඉතින් උදේ 7යි කාලට විතර වෙච්ච මේ සිද්ධිය ඒ වෙද්දි ප්‍රංශ ආරක්ෂක අංශවලට මේ සිද්ධිය ආරංචි වුණා. කොහොම නමුත් මේ බස් රථය මේ රියදුරා සෝමාලියානු දේශ සීමාවේ තිබිච්ච මේ කුඩා ගමක් වෙන ලොයාඩා කියන ඒ ගමට ඇත්තට මේ ගම තියෙන්නේ මේ දේශ සීමාව මත තමයි මේ ගම තියෙන්නේ. මේ ලොයාඩා කියන මේ ගමට බස් රථය කොහොම හරි මේ රියදුරා ධාවනය කරනවා. දැන් අපි බලමු කවුද මේ බස් රථයට ගොඩ වෙච්ච මේ නාඳුනන කණ්ඩායම කියලා. මේ කණ්ඩායම ඇත්තටම FLCS කියලා කණ්ඩායමක්. මේගොල්ලෝ ඇත්තටම 1963ත් අතර කාලේ සෝමාලියාවේ බිහිවෙච්ච කණ්ඩායමක්. ඇත්තටම මේගොල්ලන්ගේ මේ අරමුණ තමයි මේ කණ්ඩායම පුහිටව ගන්න එකේ අරමුණ තමයි අධිරාජ්‍යවාදයට විරුද්ධ වීම සහ මේ ප්‍රංශයෙන් සම්පූර්ණ නිදහස ලබා ගැනීම. ඉතින් මේ සිද්ධියේදී මොවුන් මේ ළමයින්ව පැහැරගන්නේ මේගොල්ලන්ගේ මේ සංවිධානයේ සමාජිකයෝ වගේක් ඇත්තටම මේ සිරගත කරලා තිබ්බා. ඒ සිරගත කරපු සමාජිකයන්ව නිදහස් කරගන්න සහ අර මං කලින් කිව්වා වගේ ප්‍රංශයෙන් සම්පූර්ණ නිදහස ලබා ගන්න. ඊට අමතරව ජනමත විචාරණයට යොදවපු මේ ප්‍රංශයෙන් ඉවත් වෙන්න කියලා යොදවපු ඉල්ලීමක් එහෙම ගැන ඒ වගේ එකක් ගැනත් පොඩි සඳහනක් තියෙනවා. කොහොම හරි මේ ඉල්ලීම් ටික තමයි මේ පැහැර ගන්න හේතුව. හරි. දැන් ප්‍රංශයට කොහොම හරි ප්‍රංශ ආරක්ෂක අංශවලට ඉතින් මේ නිවුස් එක යනවා ඉතාම ඉක්මනට. ගියාට පස්සේ මේක පැවරෙනවා ෆ්‍රෙන්ච් ෆොරින් ලීජන් එකට. ෆ්‍රෙන්ච් ෆොරින් ලීජන් එක කියන්නේ ඇත්තටම මේ 1831 ලුවී ෆිලිප් රජතුමා තමයි ඇත්තටම මේ යුනිට් එක හදලා තියෙන්නේ. මේක රටවල් 140කටත් වැඩි සංඛ්‍යාවකින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන හමුදා සමාජිකයන්ගෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. ඉතින් මේ යුනිට් එකේ අවුරුදු 3ත් 5ත් අතර කාලයක් මේ සේවය කළාට පස්සේ ඇත්තටම මේගොල්ලන්ට ප්‍රංශ පුරවැසි භාවයටත් ඇත්තටම ඉල්ලුම් කරන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න මේ ෆොරින් ලීජන් එකේ දෙවනි REP කියන කණ්ඩායම, ඒ කණ්ඩායම ඊට පස්සේ 13 වෙනි DBLE කියන කණ්ඩායම සහ ඊට පස්සේ මේ ෆොරින් ලීජන් එකට සම්බන්ධ වෙච්ච නැති අලුතෙන්ම 1973 නිර්මාණය කරපු විශේෂ හමුදා කණ්ඩායමක් වන GIGN කියන හමුදා කණ්ඩායමට මෙන්න මේ මෙහෙම බාර වෙනවා. ඉතින් අපි මේ කතා කරමු මේ GIGN මේ විශේෂ හමුදා කණ්ඩායම ඇත්තරම මේ බිහි වෙන්න හේතුව තමයි ඔයගොල්ලෝ දන්නවා මේ 1970 දශකය කියන්නේ ගෝලීය ත්‍රස්තවාදය නැගීගෙන එන්න පටන් ගත්ත කාලේ. ඉතින් මේ ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව සහ විශේෂයෙන්ම මේ ගුවන් යානා පැහැර ගැනීම වගේ
කාරණාවලට එරෙහිව තමයි මේ GIGN කණ්ඩායම නිර්මාණය වෙන්නේ. ඉතින් මෙන්න මේ කණ්ඩායම් තුන තමයි මේ මෙහෙයුමට එකතු වෙන්නේ මේ ළමයින්ව බේරගන්න. ඉතින් මේ මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ 1976 පෙබරවාරි 4 කියන්නේ මේ පැහැරගත්තට පස්සේ දවසේ හවස 3:45ට තමයි මේ මෙහෙයුම පටන් ගන්නේ. මෙන්න මේ හමුදා කණ්ඩ තුන. හරි. ඉතින් මේ මෙහෙයුම ගැන කතා කරද්දී විශේෂයෙන්ම GIGN මේ විශේෂ මේ හමුදා කණ්ඩායම මේ මෙහෙයුමේදී පාවිච්චි කරනවා අලුතෙන්ම හඳුන්වලා දෙනවා මේ විශේෂ ටෙක්නික් එකක්, ෆයරින් ටෙක්නික් එකක්. ඒක තමයි simultaneous firing technique කියන එක. මේ simultaneous firing technique එක 1974 දී තමයි මේගොල්ලෝ ඩිවලොප් කරලා තියෙන්නේ. 1974 දී ඩිවලොප් කරලා ප්‍රංශයෙන් පිටදී පාවිච්චි වෙන පළවෙනි අවස්ථාව තමයි මේ අවස්ථාව. ඉතින් මේ simultaneous firing technique එක කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. හිතන්න ඔයා අපි හිතමු 5 දෙනෙක් ඉන්න කණ්ඩායමක් කියලා. එකේ නම් 5 වෙනකන් මේ හැම සමාජිකයටම කෝඩ් එකක් දෙනවා. අපි හිතමු අංකයක් කියලා. පළවෙනිය, දෙවෙනිය, තුන්වෙනිය, හතරවෙනිය, පහ. 1 2 3 4 5 කියලා නම් කරනවා කියලා හිතන්න. ඉතින් මේ 5 දෙනාට ලබා දෙනවා ඉලක්ක 5ක්. ඉලක්ක 5ක් ලබා දෙනවා. ඉලක්ක 5 ලබා දුන්නාට පස්සේ මේ අන දෙන නිලධාරියා එක එක්කෙනාගෙන් අහනවා මේක ඇත්තටම රේඩියෝ කමියුනිකේෂන් එකක් විදිහට තමයි යන්නේ. පළවෙනි එක්කෙනා රෙඩිද? දෙවෙනි එක්කෙනා රෙඩිද? කොහොම 5 දෙනාම රෙඩි වුණාට පස්සේ මේ ටාගට්ස් ටික ගත්තට පස්සේ 0 කියලා කමාන්ඩ් එකක් දෙනවා. 0 කියලා කමාන්ඩ් එක දුන්නාට පස්සේ එකේ ඉඳන් 3ට හිතෙන් ගණන් කරලා එකපාර 5 දෙනාම තමන්ගේ ඉලක්ක ලබා ගන්නවා. ඉතින් මේක තමයි මෙන්න මේ simultaneous firing technique එක කියලා කියන්නේ. ඉතින් මේක පාවිච්චි වෙනවා මෙතෙන්දී මේ මෙහෙයුමේදී. ඊට අමතරව දෙවනි REP කණ්ඩායම ස්ථානගත වෙනවා මේ GIGN යුනිට් එකත් එක්කම. ඒ කියන්නේ ප්‍රහාරය කෙලින්ම ප්‍රහාරය දෙන්න ඇත්තටම මේ GIGN යුනිට් එක සහ මේ දෙවනි REP යුනිට් එක 13 වෙනි DBLE යුනිට් එක ඇත්තටම කරන්නේ මේ යුනිට් දෙකට බෑකප් එකක් විදිහට තමයි ඒගොල්ලන්ව යොදවලා තිබ්බේ. කොහොම හරි ඉතින් මෙතෙන්දී මේ simultaneous firing technique එක සහ මේ දෙවනි REP කණ්ඩායම එල්ල කරපු ප්‍රහාර වලින් පැහැර ගැනීමට සම්බන්ධ වෙච්ච මේ FLCS කණ්ඩායමේ පුද්ගලයෝ 7 දෙනෙක්, හයිජැකර්ස්ලා 7 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙනවා. ඒත් එක්කම විශේෂ දෙයක් වෙනවා මේ ප්‍රහාරය වෙද්දී දැන් සෝමාලියානු බෝඩර් එක පැත්තෙන් සෝමාලියානු ඒගොල්ලන්ගේ මේ සෙබළුත් මේගොල්ලන්ට ප්‍රහාර එල්ල කරනවා MG42 මැෂින් ගන් ඒත් එක්කම AK47 ඇසෝල්ට් රයිෆල් ඒවා වලින් කොහොමරි ඒ ප්‍රහාරات මේගොල්ලෝ සාර්ථකව මැඩ පවත්වනවා. ඊට පස්සේ මේ දෙවනි REP කණ්ඩායම මේ බස් රථයට ළඟා වෙලා මේ ප්‍රාණ අපකාරයෝ ටික එහෙම නැත්නම් මේ පොඩි ළමයි ටික නිදහස් කරගන්නවා. පොඩි ළමයි විතරක් නෙමෙයි ඇත්තටම මේගොල්ලන්ගේ මේ ගුරුවරියත් මෙතෙන්දී මේ බස් එකේ මේගොල්ලොත් එක්ක ගමන් කරනවා. ඉතින් මේගොල්ලන් නිදහස් කරගන්න. හරි. ඉතින් මේක තමයි මෙහෙයුම. මේකෙදී ඇත්තටම මේ බස් එකේ ගමන් කරපු ළමයිගෙන් දෙන්නෙක්ට ජීවිතය අහිමි වෙනවා. 5 දෙනෙක් තුවාල ලබනවා. ඒත් එක්කම මේකේ ගමන් කරපු රියදුරා ඇත්තටම අවුරුදු 19ක පුද්ගලෙක්. ඒ රියදුරා සහ මේ ගුරුතුමිය ඒ දෙන්නත් ඇත්තටම මේ තුවාල ලබනවා. ඉතින් මෙන්න මේ GIGN යුනිට් එකට අණ දුන්නේ මේ මිෂන් එකේ සහ ඔවුන්ගේ පළවෙනි අණ දෙන නිලධාරියා ක්‍රිස්ටියන් ප්‍රෝටෝ. ඉතින් මේ සිද්ධිය සම්බන්ධව
ලස්සන චිත්‍රපටියක් නිර්මාණය වෙලා තියෙනවා 15 minutes of war කියලා. ඒකත් අනිවාර්යෙන් බලන්න. මොකද ලස්සන චිත්‍රපටියක්. හැබැයි පොඩ්ඩක් අර ඇත්ත සිද්ධියත් එක්ක සම්බන්ධ වෙන්නේ නැති පොඩි සිදුවීම් දෙක තුනක් තියෙනවා. විශේෂයෙන්ම අර මම කිව්වා වගේ අර මේ ළමයින්ගේ ගුරුවරියට ඇත්තරම චිත්‍රපටයේදී පොඩ්ඩක් ලොකු චරිතයක් ලබා දීලා තියෙනවා. ඒත් එක පොඩ්ඩක් නම් වල පොඩි වෙනස්කම් තියෙනවා. ඒ වගේ යම් වෙනස්කම් තියෙනවා. නමුත් ඒ චිත්‍රපටියත් ඇත්තරම හොඳයි. ඉන්ටරෙස්ටිං ෆිල්ම් එක. අනිවාර්යෙන් ඒකත් බලන්න. හරි. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට මොකද හිතුනේ කියලා පල්ලෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. දන්න අයට බලන්න ෂෙයා කරන්න. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් සුබ දවසක්.